හෙලෝ බොයිස් ඇන් ග්‍රේල්ස් වෙල්කම් කියලා බෙගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඉතින් අද අපි අන්බොක්ස් කරන්න යන්නේ Xbox 360 wired controller එකක්. ඉතින් මම මේ controller එකක් use කරන first time. ඉතින් unboxing video එකක් කරන first time මම කරේ අවුල් ඇති ගණන් ගන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු unboxing එකට. ඉතින් බොයිස් පළවෙනි controller එක නිසා මම ගොඩක් ආසාවෙන් තමයි හිටියේ. ඉතින් මේ unbox කරන්න ඉතින් හදිස්සිය unbox කරලා දැම්මා මම මේක මේව එහෙම තිබ්බේ නෑ. කොලේ මිරලා කෙලින්මයි මේව කරලා ගත්තේ. ඉතින් මේ controller එක ගැන කියනවා නම් Xbox controller එකක් මේක 360 එක. අපි මේකේ controller එකේ එක part එක කොහොමද කියලා බලමු. ඉතින් boys අපි මුලින්ම කතා කරමු මේකේ action buttons ගැන. ඉතින් action button වලට ගියාට පස්සේ මේකේ හොඳ action button ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් damage වෙලා හීරිලා එහෙම යන්නේ නැහැ. මොකද keys ටික තියෙන ඇතුලේ සමහර controllers වල action button එක හීරිලා ඒ කියන්නේ ටිකක් කල් ගියාට පස්සේ ගෙවිලා යනවා. ඉතින් මේකේ හොඳ action button එකක් තියෙනවා. හොඳට අහු වෙනවා. ඒ වගේම අතට කිසි කරදරයක් නැති action button එකක් තියෙන්නේ. අපි ඊළඟට යමු thumb stick එකට ගියොත් ඉතින් හොඳ thumb stick එකක් තියෙනවා. මම මේ first time use කරන නිසා මම ලොකුවට දන්නේ නැහැ controllers ගැන. ඉතින් මම දන්න විදිහට තමයි මාත් කියන්නේ. ඉතින් මේකේ thumb stick එක මට play කරද්දී මම මුලින්ම Alan Wake game එක තමයි play කරේ. Alan Wake game එක play කරද්දී මම first time use කරපු නිසා මට පොඩ්ඩක් පුරුණ නැති ගතියක් තියෙනවා. ඒක ඕන කෙනෙක්ට තියෙනවා මුලින්ම use කරද්දී. ඉතින් මට තේරුණා thumb stick එකේ dead zone එක චූට්ටක් විතර වැඩි කියලා. මම කොහොමත් මේ control එක අවුරුද්දක් විතර use කළා. ඊළඟට Fantech control එකට යන්න තමයි idea එක තියෙන්නේ. මේ control එකේ මම දැක්ක පළවෙනි අවුල තමයි dead zone එක පොඩ්ඩක් වැඩි. ඒ වගේම thumb stick press එක හොඳට තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඊළඟට කතා කරමු D-pad එක ගැන. D-pad එකත් හොඳට තියෙනවා. ඉතින් D-pad එක හොඳට ක්ලික් කරනවා. අවුලක් නැහැ, කේස් එකක් නැහැ. ඊළඟට අපි මේකේ triggers ගැන කතා කරද්දී හොඳ premium look එකකට තියෙනවා. හොඳට අහු වෙනවා අතට. මේකේ තියෙන analog triggers. ඒ කියන්නේ analog triggers කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට racing game වල එහෙම keyboard එකෙන් ගහනවා නම් කෙලින්ම ලෑල්ලට පාගලා යන්න තියෙන්නේ. but මේකේ ලස්සනට race කරලා මේව කරලා control එකක් ඇතුව අපිට control කරගන්න පුළුවන්. ඉතින් හොඳ analog trigger එකක් තියෙනවා මේ control එකේ. අපි ඊළඟට කතා කරමු vibration ගැන. vibration ගැන කතා කරද්දී මගේ මේ controller එකකින් ලබන first time game PC game එකක් ගහද්දී first time ලබන vibration experience එක ඉතින් ඒක wow. ඒ කියන්නේ first time නිසා wow එක. දැන් Alan Wake remastered එක ගහද්දී අර පාලමක් කඩන් වැටෙන scene එකක් තියෙනවා. ඒක එහෙම මම හිතුවේ නෑ එතන vibration එකක් වෙයි කියලා. මේකේ හොඳ vibration එකක් තියෙනවා. මම දන්න විදිහට මේකේ vibration motors දෙකක් තියෙනවා. ඊට පස්සේ මේකේ ඩිසයින් එක ගැන කතා කරනවා නම් හොඳ හයිය ප්ලාස්ටික් එකකින් තමයි කන්ට්‍රෝල් එක මේව කරලා තියෙන්නේ. ඊළඟට මේ කන්ට්‍රෝල් එකේ බර වෙනවා ග්‍රෑම් 265ක් වගේ තමයි බර වෙන්නේ. ඉතින් ගේම් ගහන්න ලේසි, අතට හොඳට අහු වෙනවා කන්ට්‍රෝල් එක. ඉතින් මං හිතනවා ගේම කෙනෙක් කන්ට්‍රෝල් එකකින් ගේම් එකක් ගහන ෆස්ට් ටයිම් වෙන ගේම කෙනෙක්ට ඇත්තටම හොඳ කන්ට්‍රෝල් එකක් කියලා මේ කන්ට්‍රෝල් එක. ඉතින් ඔයාලත් මේ කන්ට්‍රෝල් එක try කරලා බලන්න. මීට වඩා හොඳ කන්ට්‍රෝල්ස් තියෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් අඩුම බජට් එකකට ගන්න පුළුවන් හොඳ කන්ට්‍රෝල් එකකට තියෙන්නේ. තව තියෙනවා Fantech controllers තියෙනවා. Fantech controller එකට තමයි මට ඊළඟට යන්න idea එකක් තියෙන්නේ. ඉතින් කන්ට්‍රෝල් එකෙන් පුරුදු වෙන්න පොඩ්ඩක් මට නම් Alan Wake එක ගහද්දි පැය දෙකකින් වගේ shape එක කන්ට්‍රෝල් එක shape level එකට ගන්න පුළුවන් වුණා. මුලින් මේ මොකෙද මේකකින් ගුටික් කෑවා මේ කන්ට්‍රෝල් එක මේව කරගන්න බැරුව මේ එනිමි කෙනෙක්ගෙන්. ඉතින් ඇත්තටම හොඳ කන්ට්‍රෝල් එකක්. ඔයාලට ලෝ බජට් එකට ගන්න පුළුවන් හොඳම කන්ට්‍රෝල් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේ Xbox 360 කන්ට්‍රෝල් එකෙන්. මේකේ වයර් එකත් හොඳට දිගට තියෙනවා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට ගේම් ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම කීබෝඩ් එකෙන් ගහනවට වඩා මාර ආතල්ලයක් තියෙනවා. ඒක කන්ට්‍රෝල් එකක් අරගෙනම බලන්න ඕනි. ඒකේ ভাইබ්‍රේෂන් මාරයි සුපිරි. ඉතින් try කරලා බලන්න. කන්ට්‍රෝලර්ස් වලින් ගේම්ස් ගහන්න, කීබෝඩ් වලින් ගේම්ස් ගහනවට වඩා පොඩි ආතල්ලයක් තියෙනවා. ඉතින් thank you මේ වීඩියෝ එක බැලුවට. ඉතින් මම ඉස්සරහට දිගටම මේ වගේ වීඩියෝස් කරනවා. PC tips නම් මම ගේනවා. ඔයාලට software ගැන tutorial නම් මම ගේනවා. ඉතින් channel එකත් එක්ක set ලා ඉන්න, subscribe කරලා set වෙන්න. එහෙනම් අපි ගියා. bye bye.